අවුරුදු දෙකක් විතර තිබ්බා. ඉතින් එයාගේ අම්මා නෑ තාත්තා නෑ ඉන්න ගෙයක් දොරක් තිබ්බේ නෑ. ඒම තියෙද්දිත් මගේ ගෙදරින් බැනුම් මම ගොඩි කකා යාට ආදරේ කරා. එයා කිව්වනේ මම සරාගී නෑ කියලා. ජපන් බොනික් වගේ ලස්සන ගෑන් ළමෙක් ඉන්නවා. මුලින්ම ඔයාගේ නම කියන්නකෝ. මගේ නම සොජිනිතා අරුගා නෙත්මිනි. දැන් කොහොමද චූටියස් දෙකක් ඔය චූටි නහය හම්බෙන්නේ ජපන් මූණක් එන්නේ කොහොමද ඔයාට? හැමෝම කියනවා මං අම්මා වගේ කියලා. ඉතින් අම්මගෙන් තමයි මට මේව ලැබෙන්නේ. වෙන්නේ නැත්නම් අම්මගේ තමයි. නැත්නම් ආ ජපානි පැත්තේ ගිහින් නැහැ නේද පුංචි කාලේ? අයියෝ නෑ. හරි කියන්නකෝ ඔයාගෙන විස්තර ටිකක්. කොහෙද ගෙවල් කවුද ඉන්නේ? ඒගොල්ලෝ මොනවද කරන්නේ? අම්මා නම් ගෙදර තාත්තා වෙදකම් කරන්නේ. සිංහල බේත් අයියා කෙනෙක් ඉන්නවා. අක්කයි මල්ලි මම හැමෝම කියන්නේ මල්ලි මායික වගේ කියලා තමයි. හරි දැන් තාත්තා වෛද්‍යවරයෙක් වෙද මහත්තයෙක්නේ. දැන් වෙද මහත්තයෙක්ගේ දුවෙක් ඇයි මේ ගාමන්ට් එකකට ඇවිල්ලා මෙච්චර මහන්සි වෙන්නේ වැඩ කරන්නේ මේ චූටි වයසේදී? තාත්තා වෙද මහත්තයෙක් වුණාට මිනිස්සුන්ගේ දුක කිව්වම හිතුණු වෙනවනේ. ඉතින් එයාලා ආවට පස්සේ තාත්තා ඉතින් වැඩියෙන් පිනට තමයි බෙහෙත් කරන්නේ. බස් ගොඩක් අය ඉතින් තාත්තට ආදරේ ගරු කරනවා. නොමිලේ වෛද්‍ය සායනය එහෙමත් ඉඳලා හිටලා කරනවා. දැන් අදත් වෛද්‍ය සායනයකට ගිහිල්ලා. දැන් කියන්නකෝ තාත්තා මොනවද කියන්නේ ඔයා ගාමන්ට් එකේ තියෙන්න එපා කියන්නේ නැද්ද? ඔව් යන්න එපා කියනවා. තාත්තට ඕන දේවල් අරන් දෙන්න පුළුවන්. ගෙදරට වෙලා ඉන්න කියලා බනිනවා. ඒ වුණාට ඉතින් යාලට කරදරයක් කරන්න බෑනේ. මගේ වයසත් හරි දැන් 19ක් වෙනවා. ඉතින් ආස කරන දෙයක් ගන්න ඕනනවා. ඉතින් අම්මේ මට අර කෝණේ තාත්ති මට මේ කෝණේ කියන්න බෑනේ. මම හම්බ කරා මට ඒගොල්ලන්ට බරක් වෙන්න ඕනේ නැහැනේ. මට ඕන දේවල් මට හිතුණා මං අරගන්නවා. දැන් කියන්නකෝ අවුරුදු 19ක් වෙනවා. හැබැයි මං හිතුවේ තාම ශිෂ්‍යත්වයේ ලියන වයස කියලා. ආදරය කරනවද කොල්ලෙක් ඉන්නවද? සෙල්ලනම් එක්කෙනෙක් හිටියා. ඉඳලි ඉවර වෙලා එයා මාව එපා කියලා ගියා. දැන් අවුරුදු දෙකක් විතර තිබ්බා. ඉතින් එයාගේ අම්මා නෑ තාත්තා නෑ ඉන්න ගෙයක් දොරක් තිබ්බේ නෑ. ඒම තියෙද්දිත් මගේ ගෙදරින් බැනුම් මම ගොඩි කකා යාට ආදරේ කරා. ඇයි ගෙදරින් බැනුම් ඇහුවේ? ඇයි ගෙදරින් ගුටි කෑවේ? ආදරේ නිසා. ඇයි එයාට මාව එක්කන් ගියත් බලා ගන්නවත් කමක් නැහනේ. අම්මගෙනේ තාත්තෙනෙක් වුණාට පස්සේ අනිවාර්යෙන් හිතන්නේ දැන් මගේ දරුවා ගෙදර සැපට හැදෙන්න වැඩින කෙනෙක් එක්කන් ගියාට පස්සේ මෙයා සතුටින් තියන්න පුළුවන් කෙනෙක් නේ. ඉතින් එයාට එහෙමවත් කමක් නැහනේ. ගොඩක් දුරට මම මෙයාට පැයට එන්නත් හේතුව එයා ඇත්තටම කිව්වා. ඉතින් අපි දෙන්න මගේ හිතේ ප්ලෑන් එකක් තිබ්බා ඇත්තටම කිව්වා. එයා හම්බ කරලා ඉඩමක් අරගෙන ගියත් දොරක් හදාගෙන ඒ දේවල් කරගන්න මම බඩු මුට්ටු හදාගන්නම්. එහෙම කියලා ප්ලෑන් එකක් පිළිවෙලලා තමයි මම මෙතන වැඩට ආවේ. අදට මයිතර කරපු දේවල් ගොඩක් තියෙනවා ගෙදර. නැත්තේ නෑ. ඒ වුණාට ඉතින් එයා අදාළ ගියාම. ඇත්තටම ඔයව දාලා ගියා. එයා කිව්වනේ මම සරාගී නෑ කියලා. සරාගි නෑ කිව්වා. සරාගි නෑ කියලා දාලා ගියා. හරි කමක් නෑ. ඉතින් නේද ඔයාව ලස්සන්ට දකින්න ඔයා හොඳයි කියලා හිතන කෙනෙක් ඔයාට හම්බෙයිනේ. අපි දෙන්න කසාද බඳිමුද? අපි දෙන්න ගැලපෙනවා කියලා හිතෙන්නේ නැද්ද? දැන් එක්කෙනෙක් ඉන්නවා ඒත් ඉතින් එයාව ෂුවර් කරන්න පුළුවන්ද කියලා කියන්න දන්නේ නෑනේ. ඒ මොකද ඒ දැන් ඉන්න කෙනාවත් ෂුවර් කරන්න බැරි. එimhe ඉතින් අවුරුදු දෙකක් ආදරේ කරලා ඉවර වෙලා අච්චර ආදරයක් දීලා ඉවරලා ගෙදරින් ගුටි කකාව මම බැනුම් යාට ආදරේ කරලා ඉවරලා එයා මාව සරාගී නෑ කියලා ඉවරලා දාලා ගියා නම් දැන් ඉතින් මේ ලව් එක තාම වැඩි කාලයක් නෑනේ. කතා බහ කරලා ඉතියොත් ඉන්නවා ඉස්සරහට අතාරින්නේ නෑ. යනවනම් යයි ඉන්නවනම් ඉන්නකම් බලා ගන්නවා ඉතින් ආදරේ. කොහොමද ඔය ජීවිතය ගැන ඔච්චර බරපතලව හිතන්න ඉගෙන ගත්තේ? මට ඉතින් අයියේ මේ ජීවිතේ ලැබුණු අත්දැකීම් එක තමයි ඉතින් කෙල්ලෙක් වෙලා සෙල්ලම් බඩුවක් කියලා හරියන්නේ නෑනේ. එයා මං සරාගී නෑ කිව්වා කියලා මම දකින කාතර ගිහිල්ල වෙලා එහෙම ඉතින් අනාතෙන් වෙල් මගේ අම්මා තාත්තා මට ආදරේ ඒගොල්ලෝ ඉස්සරහට මගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. මං මේ විදියට ඉන්න ඕනේ. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වුණාම කැමති ගොඩක් වෙලාවට තමන්ගේ ළමයා හොඳට වෙඩින් එකක් අරගෙන ඇඳලා කරලා වෙලා මේ විදියට යනවා දකින්න. ඉතින් අයියේ එහෙම එකේ මං එයා එහෙම කිව්වා කියලා වෙලා වැටෙන්න හොඳ නෑනේ. වැටෙන්න හොඳ නෑනේ. දැන් උනත් කියන්න තියෙන එයාට ඇත්තටම මේක බලන් ඉන්නව නම් එහෙම කියනවා නම් ඉස්සරහට ඉන්න කෙල්ලත් එක්ක ආදරෙන් ඉන්න මට කරා වගේ කරන්න එපා. මොකද මම ගොඩක් ආදරේ කරානේ.